සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න අදත් මම ඇවිල්ලා තියෙන්නේ ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා නොහිතන ගොඩක් දේවල් වලින් ඔයාලගේ මූල්‍ය ශක්තිය පිරිහෙන්නට පුළුවන්. ඒ වගේම අපිට ධනය ගලාගෙන ඒම වළක්වාලන්නෙත් අපි නොහිතන පොඩි කාරණා. එහෙමත් නැත්නම් අපි ලොකුවට තකන්නේ නැති කාරණා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා කිසිසේත්ම නොසිතන ඔබේ මූල්‍ය ශක්තියට කෙලින්ම බලපාන කාරණාවක් ගැනයි. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ හරිමඟ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා මේ වෙනකොටත් ඉන්නේ මූල්‍ය අර්බුදයක නම් ඔයාලට සල්ලි ප්‍රශ්න එන්නෙන්නම වැඩි වෙනවා නම් ඉතින් අපේ channel එක ඔස්සේ අපි දිගින් දිගටම කතා කරලා දෙනවා කාරණා රාශියක්. ඉතින් අන්න ඒවා කරලා බලන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ දියුණුව සලස්වා ගන්න. ඉතින් ඔබේ දියුණුව යම් හේකින් වළක්වාලන්නේ මේ කාරණා වලින් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ බලන්න ඔබ මේ වැරදි දේවල් කරනවද කියලා. එහෙම වුණොත් ඔබට පුළුවන් ඔබේ ආර්ථික දියුණුව සලස්වා ගන්න. ඔබට නිතරම මුදල් ප්‍රශ්න එන කෙනෙක් නම් මම හිතනවා ඒ දේවල් සම්බන්ධව ඔබේ අවධානය ටිකක් යොමු කරන්න කියලා. ඉතින් ඒ වගේම තමයි අද මම කතා කරන්නේත් මෙන්න මේ පොල් ගෙඩිය සම්බන්ධව. ඉතින් පොල් ගෙඩිය කිව්වට පස්සේ පොල් කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. ඉතින් මේ පොල් කියන්නේ අපි නිවසේට නිතරම ගේන දෙයක්. ඉතින් මේ පොල් ගෙඩිය නිවසේට ගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් ගැනයි අද මම ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ පොල් ගෙඩිය නිවස තුළට අපි ගනිද්දී ගොඩක් අය මම දැකලා තියෙනවා පොල් ගෙඩිය එළියෙන් ඔයාගෙන එනකොට පොල් ගෙඩිය මුඩ කඩලා තමයි ගෙට අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේක කිසිම වෙලාවක කරන්න හොඳ නැති දෙයක්. මොකද පොල් ගෙඩියේ මුඩ කඩලා පොල් ගෙඩිය ගෙය ඇතුළට ගන්න හොඳ නැහැ මොනම වෙලාවකවත්. ඉතින් කුස්සියේදී තමයි එහෙමත් නැත්නම් මුළුතැන් ගෙයිදී තමයි පොල් ගෙඩිය මුඩ කඩලා ඉවත් කළ යුතු වන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා පොල් ගෙඩිය මුඩ කඩලා කිසිම වෙලාවක ගෙයි ඇතුළට ගේන්න එපා. ඒක කොඩි විනයක් විදියට මේ වාස්තු විද්‍යාවේ සඳහන් කරනවා සහ හඳුන්වනවා. ඉතින් මෙම කාරණය ගැන ඔබේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. මොකද අපි දන්නවා ගොඩක් අය පොල් ගෙඩිය ගහින් කැඩුවට පස්සේ ගොඩක් වෙලාවට අමු පොල් තියෙන්නේ වෙනම පැත්තක දමලා. ඉතින් ඔයාගෙන එනකොට මෙන්න මේ පොල් ගෙඩිය මුඩ කඩන්න එපා. ඒ කියන්නේ පොල් ගෙඩිය වෙනකොට සමහරු පොල් ගෙඩිය මුඩත් එක්ක ඔයා ගන්න බැරි කට්ටියක් ඉන්නවනේ. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ පොල් ගෙඩිය ඔයනකොට මුඩ ඉතිරි වෙන්න තමයි පොල් ගෙඩිය ඔයන්න ඕනේ. ඉතින් පොල් ගෙඩිය ඔයලා මුඩත් එක්ක පොල් ගෙඩිය ගෙදෙට්ට අරගෙන ඇවිල්ලා කුස්සියේදී එහෙමත් නැත්නම් මුළුතැන් ගේදී තමයි අනිවාර්යයෙන්ම මේ මුඩ කඩලා ඉවත් කරන්න අවශ්‍ය. ඉතින් මම දිගින් දිගටම කිව්වේ මේ දේ හරියට තේරුම් ගන්න මොකක්ද මේ කියන්නේ කියලා. ඒ වගේම තමයි ගෘහණිය කරන තවත් වරදක් තමයි නිවසේ ගෘහණියාතින් සිදුවෙන තවත් වැරදි දෙයක් තමයි අඩක් ගාපු පොල් බෑය හිරමනේ මත ගසා තැබීම. ඉතින් බාගෙට ගාපු පොල් බෑය හිරමනේ මත ගසා තැබීම මෙන්න මේ නිවසේ ගෘහණිය විසින් සිදු කරනු ලබන තවත් එක් වැරදි ක්‍රියාවක්. ඉතින් මෙන්න මේ දේත් ඔයාලගේ මූල්‍ය ශක්තිය පිරිහීමට ප්‍රධාන වශයෙන්ම මූල්‍ය ශක්තිය හීන වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන කාරණයක්. ඒ වගේම තමයි ඔබේ නිවසේ තිබෙන ලුණු පොල් කට්ට. ඔබේ නිවසේ තිබෙන ලුණු පොල් කට්ටෙන් කිසිම වෙලාවක අන් අයට ලුණු දීම නොකළ යුතුයි. අපි දන්නවා කවුරු හරි ලුණු ටිකක් කිල්ලුවොත් අපි ලුණු පොල් කට්ටෙන් අරගෙන නෙදෙන්නේ. කිසිම වෙලාවක ගෙදර ලුණු පොල් කට්ටෙන් කාටවත් ලුණු දෙන්න යන්න එපා. මේක සම්පත් විනාශ වෙලා යන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න කියලා නැවත නැවතත් ඉල්ලනවා. ඉතින් මෙන්න මේ කාරණා ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඉතින් මේ දේවල් වලින් ඔබට ඔබේ දියුණුව සලස්වා ගන්නට හැකියාව තියෙනවා. මේ දේවල් මේ වැරදි අඩුපාඩු ඔබ දැනටමත් කරන කෙනෙක් නම් ඒ දේවල් නතර කරන්න. එතකොට ඔබේ දියුණුවට එය ඉතාමත් වැදගත් කාරණයක් වෙයි. ඉතින් මෙන්න මේ වගේ වටිනා වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න අපේ හරිමඟ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබේ ආර්ථිකයට බලපාන ඔබට දියුණු වීමට මඟ සලස්වන මේ වගේ වටින වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.